අදත් මගේ YouTube channel එකට ඔයාලා හැම දෙනෙක්ම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මම යසිරු ඩිල්ෂාන් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ parental control app එකක් ගැන. ඉතින් මම දැකපු සුපිරිම parental control app එකක් තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් මේක app එකක් වල මේක website එකක් කරහා තමයි අපිට control කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ app එක පාවිච්චි කරලා monitor කරන්න ඉන්න කෙනාගේ ෆෝන් එකට ඔයාලට app එකක් දාන්න තියෙනවා. ඉතින් අන්න එක setup කරගත්තට පස්සේ අපිට පුළුවන් ඒ කෙනාගේ ළමයාගේ එහෙම නැත්නම් ඔයාගේ කැමති කෙනෙක්ට මේ app එක දාන්න පුළුවන්. ඉතින් මම මුලින්ම කියලා ඉන්නම් මේ website එක පාවිච්චි කරලා ඔයාලට මොන වගේ දේවල් ටිකක්ද කරන්න පුළුවන් කියලා. මම සෑහෙන පොඩ්ඩයි කියන්නේ මීට වඩා සෑහෙන දේවල් ටිකක් තියෙනවා. අපි ඉස්සරහට වීඩියෝ එකේ කතා කරමු. ඉතින් මේක පාවිච්චි කරලා මේ website එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ අනිත් ෆෝන් එකේ කියන්නේ ඔයාගේ ළමයා කියලා කියමුකෝ. මම ළමයා කියලා කියන්නම් ඉස්සරහට. ඔයාගේ ළමයා ඉන්න තැන බලා ගන්න පුළුවන්. ඔයාගේ ළමයා ඉන්න තැනින් එළියට ගියොත් එක්සැම්පල් එකක් විදිහට ඔයාගේ ළමයා ඉන්නේ ඉස්කෝලෙන් අපිට ඉස්කෝලේ සිලෙක්ට් කරන්න පුළුවන්. ඉස්කෝලෙන් එළියට ගියොත් ඔයාලට ඇලර්ට් එකක් එනවා මෙයා ඉස්කෝලෙන් එළියට ගියා කියලා. ඒ වගේම WhatsApp, Facebook, Instagram වගේ social media හැම එකම මේකට support කරනවා. ඒ හැම social media එකකටම අදාළ විස්තර ඔයාලට මෙන්න මේ website එක කරහා බලා ගන්න පුළුවන් 100%ක්ම. ඒ වගේම live බලා ගන්න පුළුවන්. ඔයාගේ ළමයාගේ ෆෝන් එකේ screen එක live අපිට බලන්න පුළුවන්. ඒ වගේම screenshot ගන්න පුළුවන්. ඒ වගේ සෑහෙන දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ළමයාගේ ෆෝන් එකේ install කරලා තියෙන හැම app එකක්ම මේකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒවා uninstall කරන්න පුළුවන්. ඒ වගේම app එක limit කරන්න පුළුවන්. example එකක් විදිහට YouTube එකේ වැඩි වෙලාවක් ගත කරනවා නම් ඔයාට පැය භාගයක් වගේ එහෙම නැත්නම් විනාඩි 10ක් වගේ ගානකට limit කරන්න පුළුවන් මේ app එක. ඉතින් එතනින් ඒ limit එකෙන් එහාට ඒ ළමයාට බලන්න බැරි වෙනවා මේ app එක. ඉතින් මේකේ keyloggers තියෙනවා. ඒ keyloggers හරහා ඒ කෙනා type කරන ඒ කෙනාගේ keyboard එකේ type කරන ඕනිම දෙයක් ඒ type කරන්නේ මොකක්ද කියන එක අදාළ නැහැ. ඒක password එකක් වෙන්න පුළුවන්, text එකක් වෙන්න පුළුවන්, message එකක් වෙන්න පුළුවන්. මේ ඕනිම දෙයක් ඔයාට keyloggers හරහා ඔයාට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ කෙනාගේ privacy එක 100%ක්ම නැති වෙන වැඩක් තමයි මේක. ඒකින්ද මේක ඔයා සෑහෙන පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ education purpose only. ඉතින් ඒක ඔයා හොඳින් මතක තියාගන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ හිතා ගන්නවත් බැරි තරම් සෑහෙන advanced features ටිකක් මෙන්න මේ website එක කරා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යන් වීඩියෝ එකට මෙන්න මේ website එක මොකක්ද කියලා බලන්න. ඉතින් අද කතා කරන්නේ මොනි මාස්ටර්ලාගේ phone monitoring and parental controls කියන මෙන්න මේ සර්විස් එක ගැන. ඉතින් මේක අපිට මෙන්න මේ වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන් monimaster.com. මම මේකේ links description එකේ දාලා තියෙනවා. මට එතනින් පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකට එන්න. ඉතින් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ අපිට basically මෙයාලා කියලා තියලා තියෙනවා මෙන්න මේ දේවල් ටිකක් තියෙනවා. මෙහෙම කියලා මේකේ සෑහෙන ටිකක් තියෙනවා. මීට වඩා ගොඩක් තියෙනවා මේක. ඇතුළට ගියාන් පස්සේ ඉතින් අපි බලමු මොනවද මේ features කියලා. ඉතින් ඒ වගේ මේක iOS, Android, iCloud, Windows වගේ ඕනිම OS එකකට මේක support කරනවා කියලා මේ කට්ටිය මෙතන ලියලා තියෙනවා. ඉතින් මේක setup කරගන්න එක එච්චර ලොකු අමාරුවක් නැහැ. මොකද මේ කට්ටිය step by step කියලා දෙනවා. කොහොමද අපේ ෆෝන් එකට මේ app එක download කරලා මේ app එක හරහා මේ service එක enable කරගන්න කියලා. ඉතින් ඔයාලට ඒකට මේක purchase කරන්න වෙනවා. ඉතින් ඒක තමයි පොඩි අවුලකට තියෙන්නේ. ඉතින් මම ඉස්සරහට කියන්නම් ඔයාලට මේක අඩු ගානකට ගන්න පුළුවන් coupon code එකක් හරහා සෑහෙන අඩු මුදලකට ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එක අන්තිමට කියන්නම්. ඉතින් මම දැනට මෙතන view demo කියන එකට යනවා. ඉතින් view demo කියන එකට ගියාට පස්සේ අපිට අපෙන් අහන අපි මොනිටර් කරන්න යන්නේ Android device එකක්ද iOS ද එහෙම නැත්නම් iCloud ඒ කියන්නේ MacBook වගේ device එකක්ද කියලා. ඉතින් මම මෙතන Android කියන එක දෙනවා. Android කියන එක දුන්නාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපේ ෆෝන් එක මේ වැඩේට ලින්ක් කරාට පස්සේ බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මෙතන මේක තමයි dashboard එක. ඉතින් මේකේ තියෙනවා සෑහෙන විස්තරයක් මම මේකින් එක ඔයාලට කියලා දෙන්නම් මේකේ කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපිට most used app ටික බලා ගන්න පුළුවන්. වැඩිම වෙලාව පාවිච්චි කරලා තියෙන මොන app එකද කියලා බලා ගන්න පුළුවන් අද දවසේ ඇතුළත. අප්‍රේල් 18 අද දවස් ඇතුළත. ඉතින් ගොඩක් මෙන්න මේ විදිහට කොච්චර ටයිම් එකක් දාලා තියෙනවද මේ හැම දෙයක්ම අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම එහා පැත්තේ chart එකක් දාලා තියෙනවා දවසින් දවස කොහොමද මේ usage එක හැම වෙලාවෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම මෙතන අපේ location එක බලා ගන්න පුළුවන්. device එකේ තියෙන location එක හරියට මේ කට්ටිය කියනවා. ඉතින් මේක demo account එකක් හින්දා මේක තියෙන්නේ කොහෙද මන් දන්නේ නැහැ දිහාවක තියෙන්නේ. ඉතින් ඒ වගේම device information අපිට බලා ගන්න පුළුවන්. ෆෝන් එක මොන වර්ගයේද, ඒ වගේම model එක, ඒ වගේම OS version එක මොකක්ද, online ද තියෙන්නේ, offline ද තියෙන්නේ, battery level එක, ඒ වගේම GPS on වෙලාද, Wi-Fi on වෙලාද, ඒ වගේ හැම දෙයක්ම මෙන්න මෙතන device information යටතේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්ක්‍රීන්ෂොට් මේකේ ඔටෝ වදින එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ළමයාගේ ෆෝන් එකේ මම ළමයාගේ ෆෝන් එක කියලා කියනවා. මම මේක කාටද පාවිච්චි කරන්නේ කියන එක මෙතෙන්දී ලොකුට දාලා හිටිනේ. මම ළමයා කියලා කියන්න. ඉතින් ඔයාගේ ළමයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන්ෂොට් නිතර මේ කට්ටිය කැප්චර් කරලා මෙතෙන්ට දානවා. ඉතින් අපිට බලන්න පුළුවන් ළමයා මොන වගේ දේවල්ද කරන්නේ. මොකක් හරි හොර වැඩක් කළා මාටනොත් එහෙම සාක්ෂි පිටින් පෙන්වනවා මෙන්න මේක තමයි කරලා තින්නේ කියලා.
ඒවගේ මෙන්න තමයි භයානකම සීන් එක කීලෝගස්. ඉතින් මෙතන බලාගන්න පුළුවන් කීලෝගස් මොන මොනවද ටයිප් කරලා තියෙන්නේ කියලා කීබෝඩ් එකේ කියන්නේ කීබෝඩ් එකේ ටයිප් කරන ඕනිම දෙයක් මෙතෙන්ට කීලෝගස් සරහා ඇවිල්ලා තියෙන. ඉතින් YouTube එකේ සර්ච් කරලා තියෙනවා මෙන්න මේ වගේ දේවල් ටිකක් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම මේක නම් මොකක්ද කියලා මම දන්නේ නැහැ මේ සෝෂල් මීඩියා එක මොකක්ද කියලා. ඒ වගේම Google Chrome එකේ දාලා තියෙනවා මෙන්න මේ වගේ සර්ච් ටිකක් කරලා තියෙනවා. මේකේ සර්ච් හිස්ටරි එකක් වෙනම බලන්න පුළුවන්. මේක ඉන්නේ දැන් එක්සාම්පල් එකක් විදිහට මේ Chrome එකට ගිහලා මොකක් හරි account එකකට ඔයා log වෙන්න ඕන නම් ඒ log වෙන්න email password ගහන්න ඕනේ. ඒ email password පවා එහෙම් පිටින්ම මේ කීලෝග සරහා ගන්නවා. ඉතින් සෑහෙන භයානක සර්විස් එකක් කිව්වොත් හරි මේක හරි විදිහට පාවිච්චි කරන්න කියලා ඉල්ලන ඉතින් හැමෝගෙම ඉතින් මෙමෝ එකේ කියන්නේ නෝට්පෑඩ් එකේ මෙන්න මේ වගේ දේවල් ටිකක් දාලා තියෙනවා. ඉතින් මේ තියෙන එක්සැම්පල්ස් නම් මේ අර හොරල්ලන්න වගේ එකකට තමයි දාලා තියෙන්නේ. යන් ඒ වගේ උදාහරණයක් දෙන්න වගේ තමයි මේ ඒ වගේ දේවල් දාලා තියෙන්නේ. ඉතින් ඩෑෂ්බෝඩ් එකේ අන්න ඒ දේවල් ටික තමයි තියෙන්නේ. ඉතින් මේකේ ඔයාලට බලාගන්න පුළුවන් මේ සයිට් එකේ තියෙනවා සෑහෙන්න දේවල් ටිකක් කෝල් ලොග්ස් මැසේජස් මේ කෝල් ලොග්ස් සරහා අපිට මේක තියෙනවා කෝල් රෙකෝඩින් වෙනම අහන්න පුළුවන් ෆීචර් එකක්. ඉතින් කෝල් රෙකෝඩින් අහන්න පුළුවන් ඔයාලට. ඒ වගේම මෙතන මැසේජස් තියෙනවා අපිට එන නෝමල් මැසේජ් සේරම ටික එනවා. ඉතින් මේකේ බ්‍රවුස් හිස්ටරි එක වෙනම තියෙනවා මෙන්න මෙතන. අර වෙනදී මොනවද බ්‍රවුස් කරලා තියෙන්නේ කියලා ඒ වගේම බ්ලොක් කරපු වෙබ්සයිට් මොනවද කියලා මේ ඉතින් අපිට මේ කැමති එකක් බ්ලොක් කරන්න පුළුවන්. ඔයා මොනවා හරි එක්සැම්පල් එකකට ෆෝන් සයිට් එකට වගේ ගිහිල්ලා තියෙනවා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ අදාළ සයිට් එක බ්ලොක් කරන්න. ඒ වගේම අපිට බ්ලොක් කරපු ලිස්ට් එක මෙන්න මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට වෙනදී බ්ලොක් එක අයින් කරන්න පුළුවන්. මෙතන රිමූව් කෙනෙක් ක්ලික් කරලා ඉතින් ෆොටෝස් ගත්තොත් මේකේ ගැලරි එකේ තියෙන හැම ෆොටෝ එකක්ම අපිට මෙතනින් ගන්න පුළුවන්. මම මේ හැම එකක්ම එක්ස්පීරියන්ස් කළා මගේ අනිත් ඩිවයිස් එකේ. ඉතින් අනිත් ඩිවයිස් එක මම ලින්ක් කරලා තියෙන්නේ. ඒක ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්නවත් බෑ. මොකද ඒක මෙතනින් පල්ලහැට ගියොත් එහෙම රෙදි නෑ. මොකද මෙතනින් පල්ලහැට ගියොත් එහෙම සෑහෙන්න මගේ යූසර්නේම් පාස්වර්ඩ් පවා කීලෝගස් වල තියෙන එකකින්ද මෙතනින් ස්ක්‍රෝල් කරන්න අමාරුයි. ඉතින් ඒකින් තමයි මම මේ ඩෙමෝ එකේම ඔයාලට මේක ඉන්ට්‍රොඩියුස් කරන්න කියලා හිතුවේ. ඉතින් ඊට පස්සේ අපිට ෆොටෝස් වීඩියෝස් ඊට වගේම ස්ක්‍රීන් ටයිම් එක අපිට මෙතන හදන්න පුළුවන්. මේ ස්ක්‍රීන් ටයිම් එකට ඇප් ලිමිට් එකක් දාන්න පුළුවන්. මෙන්න මේක අලුතෙන් හඳුන්වලා දීපු ෆීචර් එකක්. ඇප් එක ලිමිට් කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විතර විනාඩි 40ක් පාවිච්චි කරලා තියෙනවා මෙතන WhatsApp එක. අපිට මේක විනාඩි 20 කරන්න ඕන නම් මෙතන ඇප් ලිමිට් එක හරහා විනාඩි 20 කරන්න පුළුවන්. විනාඩි 20න් පස්සේ ඒ ඇප් එක ළමයට පාවිච්චි කරන්න බෑ. ඉතින් අන්න ඒ වගේ ෆීචර් එකක් තියෙනවා. කීලෝගස් තියෙනවා. ඉතින් කීලෝගස් මම කිව්වා කැලෙන්ඩර් එක නම් ගොඩක් කටි පාවිච්චි කරන්නේ නැහැ එහෙම. ඒ වගේම මේ ඇප් ලයිබ්‍රරි එක මේකත් සෑහෙන්න ස්පෙෂල්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන ළමයාගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන හැම ඇප් එකක්ම වගේ පෙන්නනවා. ඉතින් මෙතන මේක ඩෙමෝ එකක් ඉන්න මේ ඇප් එක තමයි පෙන්නන්නේ. ඉතින් අපිට කැමති නම් මේවා අන්ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. මෙන්න මෙතන ක්ලික් කරලා එක ක්ලික් එකකින් අන්ඉන්ස්ටෝල් කරලා දාන්න පුළුවන් මොනවා හරි ඕන ඇප් එකක් දාන්න තිබ්බොත් ඉතින් අන්ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. TikTok වගේ ඇප් එකක් තිබ්බොත් අපිට අන්ඉන්ස්ටෝල් කරලා දාන්න පුළුවන් ලෙසින්ම. ඒ වගේම අපිට මේල් ට්‍රැකින් තියෙනවා. ඊමේල් එන හැම එකක්ම මෙතනට ගන්න පුළුවන්. ලොකේෂන් ට්‍රැකින් තියෙනවා. ඩ්‍රයිවිං ට්‍රැකින් තියෙනවා. මෙන්න මේක සෑහෙන විශේෂයි. මම දැකලා නැහැ මේ වගේ ෆීචර් එකක් තියෙනවා. ඉතින් ඔයාගේ ළමයා ඩ්‍රයිවිං කරනවා නම් ලයිසන්ස් එකක් තියෙනවා. සාමාන්‍ය ඩ්‍රයිවිං කරන්න පුළුවන්. ඉතින් ඩ්‍රයිවිං කරනවා නම් එයාගේ ස්පීඩ් එක මැක්සි ස්පීඩ් එක කොහෙද ඉන්නේ කොහාටද යන්නේ වගේ දේවල් ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ලොකේෂන්ස් වල මේ ළමයා කොහෙද ගිහිල්ලා තියෙන වගේ දේවල් පේනවා. ජියෝ ෆෙන්ස් මෙන්න මේක සෑහෙන විශේෂයි. අපිට මැප් එකේ වැටක් ගන්න පුළුවන් වගේ සීන් එකක් තියෙන. ඒ කියන්නේ ළමයා පොඩ්ඩක් හිර ගල්ලා වගේ තියන්න. ළමයා එතනින් එළියට ගියොත් ඇලර්ට් එකක් එන විදිහට තමයි මෙන්න මේ සර්විස් එක තියෙන්නේ. ඒ වගේම Wi-Fi log Wi-Fi මොනවාගේ Wi-Fi වලට log වෙලා තියෙන කියලා බලන්න පුළුවන්. ඒ වගේම social apps ඔයාලට පේනවා ඇති. ඉතින් මෙතන තියෙන සාමාන්‍ය හැමෝම වගේ පාවිච්චි කරන apps කියන්නේ social media apps මෙතන තියෙන. ඉතින් මේ හැම එකකම අපිට විස්තර ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. මොනවද Facebook මේ Facebook වගේ apps වල ස්ක්‍රීන්ෂොට් අදින වගේම කීලෝගස් යනවා. ඉතින් ඒ වගේ විස්තර අපිට බලන්න පුළුවන් Instagram, TikTok ඔය වගේ දේවල් ටික බලන්න පුළුවන්. ඒ වගේම AI tools අතරේ ChatGPT ගේ පවා විස්තර මේ කට්ටිය අරගෙන අපිට එවනවා. ඉතින් විශ්ව හැදෙනවා. ඉතින් ඒ වගේම payment ආගේ ළමයා මොනවා හරි Play Store එකෙන් මොනවා හරි buy කරනවා නම් එහෙම නැත්නම් game එකකට සල්ලි ගෙදන් කරනවා නම් මේ හැම එකම මෙන්න මෙතන විස්තර ඇතුව බලා ගන්න පුළුවන්. PayPal එකකින් credit card එකෙන්ද මොනවයින්ද ගෙවලා තියෙන්නේ කීයක් ගෙවලා තියෙනවද මොකක් සඳහාද ගෙවලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම video apps යටතේ YouTube, TikTok, OnlyFans පවා තියෙනවා. ඉතින් මේවායේ හැම එකකම විස්තර බලා ගන්න පුළුවන්. YouTube ගිහලා මොනවද කරන්නේ මොනවද බලන්නේ මේ හැම දෙයක් ගැන විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම live recording යටතේ ස්ක්‍රීන් එක ලයිව් බලන්න පුළුවන්. මෙතන ස්ටාර්ට් ලයිව් කියන එක දුන්නාට පස්සේ ළමයාගේ ෆෝන් එක ලයිව් බලන්න පුළුවන්. ඉතින් මේක නම් මේ ඩෙමෝ එකක් ඉන්න මේකේ තියෙන එකක් ලයිව් නෙමෙයි මේ තියෙන සයිට් එක අස්සෙම තියෙන ෆෝන් එකක් තමයි මේ තියෙන්නේ.
ඉතින් මේ ෆීචර් එකෙන් පුළුවන් ඔයාගේ ළමයාගේ ෆෝන් එක වටේ තියෙන ශබ්දපත්ත ටික අහන්න මොන වගේ තැනක ඉන්නේ කියලා වගේ අයිඩියක් ගන්න පුළුවන්. ඒ වගේම ඇප් කෝල්ස් යටතේ මොන වගේ කෝල්ස් තරම් තියෙන්නේ WhatsApp එක හරහා ගත්ත කෝල්ස් පවා මෙතන තියෙනවා සහ ඒවා රෙකෝඩ්ුත් වෙනවා. ඉතින් WhatsApp කෝල් රෙකෝඩ් කරන්න මම සෑහෙන try කළා එකේ කැට් දාලා එකක්වත් හරියන්නේ නැහැ. ඉතින් මේක අපිට පුළුවන් මෙන්න මේ WhatsApp කෝල් පවා රෙකෝඩ් වෙලා තින්නේ ඒවා අහන්න පුළුවන් අපිට. වීඩියෝ කෝල් පවා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ සෑහෙන පිස්සු වැදෙන ෆීචර්ස් ටිකක් තියෙනවා. ඒක හින්දා මම කිව්වේ මේක සම්පූර්ණයෙන්ම ප්‍රයිවසි එක 100%ක්ම අමුවේ විනාශ කරලා දාන සර්විස් එකක්. ඒ හින්දා මේක ආගේ ළමයාට විතරක් පාවිච්චි කරන්න, හතුරෙක්ටත් මේක නම් පාවිච්චි කරන්න එපා. ඉතින් ඇප් වොයිසස් යටතේ අපිට WhatsApp හරහා වොයිස් නෝට් එවනවා අහන්න පුළුවන්. ඉතින් මෙන්න මේ Hey, how's it going? ඔන්න විදිහට වොයිස් නෝට් අහන්න පුළුවන්. ඒ වගේම කෝල් රෙකෝඩ් තියෙනවා මෙතන වෙනම. ඊට පස්සේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න පුළුවන් අපිට ඕනනම් මෙතනින් ස්ක්‍රීන් එක රෙකෝඩ් කරලා දැන්ම කියන්නේ ලයිව් රෙකෝඩින් කරලා ඒ රෙකෝඩින් අපිට බලන්න පුළුවන්. ඉතින් රිමෝට් කන්ට්‍රෝල් යටතේ අපිට ස්ක්‍රීන්ෂොට් ගන්න පුළුවන් මේ දැන්. ඒ වගේම ෆොටෝස් ගන්න පුළුවන් මේ දැන්. එයාගේ ෆෝන් එකෙන් මොනවද පේන්නේ කියලා බලන්න. ඊට පස්සේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම කීවර්ඩ් ට්‍රැක් කරන්න පුළුවන්. උදාහරණයකට මෙතන ඩ්‍රින්ක් කියලා එකක් ටයිප් කරලා තියෙනවා. ඒක ටයිප් කරලා තියෙන WhatsApp එකේ. ඉතින් මේ මැසේජ් එක තමයි මේ තියෙන්නේ. වෙලාව බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සෑහෙන පිස්සු හැදෙන ෆීචර්ස් ටිකක් තියෙනවා. ඉතින් මේ හැම ෆීචර් එකම වෙන විස්තර කරන්න මට සෑහෙන වෙලාවක් යන හින්දා තමයි මම මෙන්න කෙටින් වලට හඳුනලා දුන්නේ මෙන්න මේ දේවල් ටික මේකෙන් කරන්න පුළුවන් කියලා. ඉතින් මම හිතනවා මම මේ සර්විස් එක ගැන සෑහෙන හොඳ රිවිව් එකක් දුන්නා කියලා. ඉතින් මේක අපිට බයි කරන්න ඕනේ. අන්න ඒ තමයි ප්‍රශ්නයට තියෙන්නේ. ඉතින් මේක බයි කරන්න නම් අපිට යන්න සිද්ධ වෙනවා මෙන්න මේ මොනිටර් now කියන එකට අපි කලින් ගිය view demo කියන එකට ගිහිල්ලා අපි බැලුවනේ මේක මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් මේක බයි කරන්න නම් මේක මොනිටර් now කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන පෙන්නනවා මේ කට්ටියගේ plans කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේකේ Movie Master Pro කියන එකේ මේ හැම දෙයක්ම මේ පල්ලා දින හැම එකම include වෙනවා. ඉතින් මේකේ අපිට 1 year plan වගේ දාගත්තොත් මාසකට $9ක් වගේ ගාණක් තමයි එන්නේ. ඉතින් ඒ වගේ මේකෙන් තව ගාණක් අඩු කරගන්න පුළුවන්. මම මෙතන buy now කියන එක ක්ලික් කරනවා. හරි ඉතින් buy now කියන එක ක්ලික් කළාට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ total එක බලා ගන්න පුළුවන්. මේක අවුරුද්දක තමයි මම දැම්මේ. ඉතින් මෙතන I have a coupon කියන එකට ගිහිල්ලා මම coupon code එකක් දෙන්නම් ඔයාට. මෙන්න මේ coupon code එක මම ඒක දාන්නම් description එකේ. අර පුළුවන් මෙන්න මේක මෙතන apply කරන්න. මේක apply කරාට පස්සේ ආට coupon discount එකක් විදිහට $8.5ක් අඩු වෙලා ඔයාට ආගේ බිල් එක කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මේක pay කරාට පස්සේ ඔයාට විස්තර පෙන්නයි කොහොමද මේක ඔයාගේ අනිත් ෆෝන් එකට දාන්නේ. ඒ ෆෝන් එකේ කරන්න තියෙන දේවල් මොනවද කියලා එතකොට ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ Money Master Pro එක ගැන ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් කියන්න ඔයා මේ සර්විස් එක කා වෙනවද පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.